වේවා මේ තලගොයි පැටියා පැටියෙක් වට මේ දරුවා බල්ලෙක් කපලා දුවගෙන ඇවිල්ලා තිබුණා මෙතනට. ඇවිල්ලා ඊ අපි රෑ වෙලා එනකොට මොන හරි වෙලා මෙතන වැතිරලා හිටියා. මැරිලා වගේ මොනවත් ඇඟේ කිසිම කොටසක් ඇල්ලුවට හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දරුවාට මං ඒ බල්ලා හරි මොකා හරි හපපු තැනට රතු තෙල් දැම්මම බයයිනේ බොහොම මාරුවෙන් දාලා රතු තෙල් බෝතලෙන් මෙන්න මේකෙන් දැම්මේ. හරි මේ රතු තෙල ඔය තියෙන්නේ හැමතැනම. දැන් පිඹිනවත් එක්ක මේක දාලා ඊට පස්සේ මං ඉතිපිසෝ ගාතාව කියලා පිළිත් කියලා ශිව දෙවියන්ගේ ගණ දෙවියන්ගේ ආශිර්වාදේ ශක්තිය දුන්නා. දෙවිවරු තෙලේ ආශිර්වාදය දුන්නා. කලේගම රතන විසුද්ධිය හාමුදුරුවන්ගේ ඒ වගේ මෛත්‍රී සහගතව කතා කළා. එයාට නිර්වාණය ප්‍රාර්ථනා කළා. මනුෂ්‍ය භවයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. දැන් පණ ගහලා චණ්ඩියෙක් වගේ මටත් පිඹිනවා දැන්. ඉතින් මං ඇත්තටම හිතුවේ ඔයා නැති වෙලා කියලා පුතේ. ඉතින් මේ සංසාරේ මං කියන්නේ මේ වගේ සත්ව ආත්මයකට යන්න එපා, වැරදි වැඩ කරන්න එපා සමාජයේ. හැබැයි මේ සතුන්ව එයාට යාළගේ ජීවිතේ එයාට විඳින්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය කවදාවත් නැති කරන්න එපා. මේ පහුගිය දවස්වල දිත්වා කියන අපිට පෙන්නුවේ ඒ කාලගුණික විපර්යාසයෙන් අපිට පෙන්නුවේ අපි කවුරුත් මැරෙන මිනිස්සු කියලා. කොයි මොහොතේද කියලා කියන්න බෑ. සබාදහමට අනුව ජීවත් වෙන්න කියලා. ඒ පණිවිඩය මම ඔය හැමදෙනාටම බෙදා දෙමින් බෞද්ධයෙක් විදියට අපි හැමෝටම ජීවිතයට අයිතියක් තියෙනවා. සත්තු මරාගෙන කන්න අයිතියක් නැහැ අපට. අපේ ෆ්‍රිජ් එක එහෙම නැත්නම් සීතකරණය මෘත ශරීරාගාරයක් කරන්න අපිට අයිතියක් නැහැ. අපි මරපු දේවල් කනවා කියලා කියන්න අපිට අයිතියක් නැහැ. ඒ හින්දා මං ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ ගහකොළ ඇලදොල ගංගා මහ සමුදුර හැමදාම පඩියක් ගන්න නැතුව සූර්යදිව රාජෝ උදේ ඉඳලා හවසට වෙනකම් රාජකාරිය අකුරට වෙලාවට එනවා. ඇයි ඒ උදා වෙන වෙලාවට වැඩට ඇවිල්ලා රට වෙනුවෙන් අපිට වැඩ කරන්න බැරි? හැම පොයකටම සඳ පූර්ණ චන්ද්‍රයාවිට උදා වෙනවා. ටික ටික සේවය කරලා රාත්‍රියට අවදි වෙන මේ සබාදහම ආරක්ෂා කරනවා. පින්න උදේට අවුව මේකෙන් අපි සැනසෙනවා, ශක්තිමත් වෙනවා. එහෙම වෙලා අපි ශක්තිමත් ගමනක් අලුත් ශ්‍රී ලංකාවක් යන්නට සියලු ශක්තිය ධෛර්යය අපිම ඇති කරගමු. මේ නරලියේ ජලය අපතේ යන්නේ නැහැ. උල්පතේ මන් ටික වෙලාවක් තියෙනවා. උල්පතේ වතුර ඇරිලා එනකම් මේ වතුර ටික අපිට තියෙනකම්